මම දැන් අහන්න හදන්නේ පහේ පන්ති ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක්. හරිද? ඔය ළමගේ නම මොකක්ද? මගේද? මැක්ස් රාජිත් සුවන්. රාජිත පුතාගේ ගෙදර තියෙන අඹ ගහක්. නෑ අපේ ගෙදර අඹ ගස් නෑ. මේ තාත්තා කොළ වැටෙනවා කියලා අඹ ගහ කපලා දැම්මා. සීල ගෙදර තියෙනවා. හරි. තමුසලේ ගෙදර අඹ ගහක් නෑ. ඔයාලගේ සීලේ ගෙදර අඹ ගහක් තියෙනවා. ඒකේ අඹ ගෙඩි 12ක් තියෙනවා. 12ට වැඩිද? වල්ලෙකම තියෙනවා 15ක් විතර. මං හිතන්නේ. ගහේ අඹ ගෙඩි ඉතුරු ඒ තිබ්බ ඔක්කොම වලු හැලිලා. අවසානට ඉතුරුනේ අඹ ගෙඩි 12යි. හොඳේ? අඹ ගෙඩි 12යි. ඒ අඹ ගෙඩි 12න් 4ක් වඳුරු කනවා. සර් වඳුරු කී දෙනෙක්ද සර්? වඳුරු කීයක් වුණත් මොකද? වඳුරු ගන්න වැඩක් නැහැනේ. නෑ සර් ඉතින් මේ ඔය ප්‍රශ්නේ එන්නේ වඳුර ගැන දන්නේ නැහැ සර් අපි දැනන් ඉන්න වෙයි සර් වඳුර ගන්න. ඒකට ලේසියෙන් උත්තර දෙන්න. වඳුර ගැන නෙමෙයි ප්‍රශ්නේ අඹ ගැන. රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි 4ක් ආපුවාම 12න් 4ක් ආපුවාම ඉතුරු කීයද? සර් කීයක් ඉතුරු නැත් වැඩන්නේ? තේරුණා. ඒ මොකද ඒ? ඒ ගහේ අඹ පට්ට ඇඹුල්. කටේ තියන්න බෑ. ඒක ඉතින් මම දන්නේ නැහනේ. සර් දන්නේ නැතුණාට ඒ වටේ පිටින් ඔක්කොම ඒ ගහේ අඹ ඇඹුල් කියලා.